මම අනුෂා පෙරේරා මම මිගම කලාපයේ පාසලක ගුරු භාවතේ අපි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව නොවැම්බර් මාසයේ සිට විශේෂයෙන් අපිට අපි මිගම කලාපයේ විශේෂයෙන් මතක් කරන්නට ඕනේ කලාප අධ්‍යක්ෂකතුමා කලාප අධ්‍යක්ෂක නියෝජ්‍ය කලාප අධ්‍යක්ෂකතුමිය ඇතුළු කොට්ටාශ අධ්‍යක්ෂකතුමියගේ උපරිම සහයෝගය ලබා දුන්නා මේ ප්‍රතිසංස්කරණයට අපට සූදානම් වෙන්න. අපි පාසලක් විදියට ගුරු භාවතුන්ව නොවැම්බර් මාසයේ කිසිම ගුරු භාවතෙක් නිවාඩුවක් ලබා ගත්තේ නැහැ උසස් පෙළ සඳහා ලැබුණු නිවාඩුවයි. ඔවුන් සියලු දෙනාම එකවරක් නොව දෙවරක් බැගින් මේ ප්‍රතිසංස්කරණ සඳහා පැවතිච්ච ට්‍රේනින්ග්ස් වලට ඇවිල්ලා දරුවන් වෙනුවෙන් තමන්ගේ පුළුවන් උපරිමය කැප කරන්නට දරුවන්ට මේ අවස්ථාව ලබා දෙන්න සූදානම් වුණා. එසේම අපි කාලසටහන සකස් කරද්දී දරුවන්ගේ කැමැත්ත මත මොඩියුල්ස් තෝරගන්න අවශ්‍ය විදියට ගුරු භාවතුන්ව අපි පුදුමාකාර විදියට මහන්සි වෙලා ටයිම් ටේබල්ස් හදලා ගුරු භාවතුන්ව දරුවන්ට අවශ්‍යතා උපරිම ආකාරයෙන් ලබා දෙන්න ගුරු භාවතුන් අපි පත් කරලා මේ හැම දෙයකටම සූදානම් වෙලා හිටියේ. ඒ හින්දා මේ දරුවන්ගේ බලාපොරොත්තු කඩනකර ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්න කැමැති මේ වසරේ සිටම මේ අනිවාර්යෙන් අපට ක්‍රියාත්මක කර දෙන ලෙස. මම 2026 වර්ෂයේ 6 වසරේට පාතාබන දරුවෙකුගේ මවක්. ඒ වගේම මම පාසල් ගුරුවරියක් ලෙස කටයුතු කරනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මේ අප බලාපොරොත්තුෙන් හිටපු අපේ දරුවෝ බලාපොරොත්තුෙන් හිටපු 2026 නිව් කරිකියුලම් එක අපේ දරුවන්ට නොදී ඒක ආපස්සට හැරවීමක් සිදු කර තිබෙනවා. ඇත්තටම මේ ක්‍රමය තුලදී අපේ දරුවන් ගොඩාක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දෙමව්පියෝ විදියට ඒ වගේම ගුරුවරුන් විදියට අපි. මොකද කියනවා නම් මෙච්චර කාලයක් අපි කරේ යල් පැන ගිය අධ්‍යාපනයේ ක්‍රමය තුලින් පාසලෙන් දෙන ප්‍රශ්න පත්‍රයකට උත්තර හොයන පිරිසක් බිහි කිරීමයි. ඒද විය යුත්තේ ප්‍රශස්ත අධ්‍යාපනයක් තුලින් විශිෂ්ට දරුවෙක්. එහෙම නේද බිහි වෙන්න ඕනි. එහෙමනම් අද ඔබේ දරුවාට මේ නොදී හංගන්න හදන නොදී ආපස්සට ගන්න රිවයිස් කරපු කරිකියුලම් එක අපිට නැවතත් ඕනිමයි. මොකද මේක ස්කිල් බේස්ඩ් එකක්. මේකෙන් දරුවාගේ ක්‍රිටිකල් තින්කින්, ඒ වගේම ක්‍රියේටිවිටි, ඒ වගේම ඩිජිටල් ටෙක්නොලොජි මේ ඔක්කොම දරුවාට ලැබෙනවා. ඉතින් එහෙම ලැබෙනකොට අපේ දරුවා අර ජීවිතයට උත්තර හොයන දරුවෙක් බවට පත් වෙනවා. තව දුරටත් අපි ප්‍රශ්න පත්‍රයකට උත්තර ලිවිය යුතුද? එහෙම නැත්නම් අනාගතයේ දකින්න ඔබේත් මගේ දරුවාට ස්කිල් එකත් එක්ක පුහුණු වෙච්ච දරුවෙක් දැනුමත් සමග ඒක අපිට වහාම 2026 ක්‍රියාත්මක කරන ලෙස අපි ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. ඇත්තටම අපි බලාපොරොත්තුෙන් හිටියේ ජනාධිපතිතුමා දෙනවා කිව්වා. දෙනවා කියන එක දෙයි කියලා බලාපොරොත්තුෙන් හිටියා. නමුත් ඕවර්නයිට් මේක කල් දාලා තියෙනවා. එහෙම වෙනකොට අපි දකින්නේ මොකද්ද? මේ ඇයි මෙහෙම කල් දැම්මේ කියන එක අපිටත් තේරෙන්නේ නැහැ. මේකට ප්‍රශ්නය ඉංග්‍රීසි මොඩියුලේ නම් මම වගකීමෙන් කියනවා ඉංග්‍රීසි මොඩියුලේ ඔය කියන 51 වෙනි පිටුව තුල මම ඇසින් දැකපු මම අතට ගත්ත මම ඒකට පුහුණු වෙච්ච ගුරුවරියක්. ඒක තුල තියෙන්නේ ඉමේජ් එකක් පමණි. පොඩි පින්තූර කෑල්ලක් තියෙන. පින්තූර කෑල්ලේ තියෙන අකුරු දෙකයි. ඔය අකුරු දෙකක් මත මුළු සමස්ත 6 වසර දරුවන්ගේම අධ්‍යාපනය ආපස්සට ගෙනියනවාද කියන එක අනිවාර්යයෙන්ම හිතා බැලිය යුතු කරුණක්. මොකද මේ කියන ඔය කියන 51 වෙනි පිටුවේ කිසිම ලින්ක් එකක්වත් QR කෝඩ් එකක්වත් දරුවෙකුව ඒක පර්සුවේට් කරලවත් නැහැ ඔබ මේක ගිහින් නැරඹිය යුතුයි කියලා. මම ඒක ඉතා වගකීමෙන් කියනවා. මොකද මගේ අතට ඇවිල්ලා මම ඒක බලලා මම ඒකට පුහුණු වෙලා මම මගේ දරුවාට ඒක කියා දුන්නා. මම ඉස්කෝලේක උගන්වනවා. එතකොට 6 වසරේ අපේ ළමයි වෙනුවෙන් තමයි මම හඬ අවදි කරන්නේ. එතකොට අපි අර කිව්වා වගේ මේක ඇවිල්ලා ඒ කියන්නේ AI තාක්ෂණයේ බලගන්වන යුගයක්.
ලෝකේ ගත්තොත් එimhe හැමතැනම දැන් AI ව්‍යාප්ත වීමෙන් තියෙනවා. එතකොට AI වගේ තාක්ෂණයකට ලංකාව ගමන් කරනව වෙනුවට තාම අර ගල් යුගයේ පැවතගෙන එන. ඒ කියන්නේ සාමාන්‍ය පොල් ගහන. ඒ කියන්නේ අවිද්‍යාව ඉස්මතු කරන ඒ දේවල් වල තමයි තාම ලංකාව ගමන් කරමින් තියෙන්නේ. ඉතින් එතකොට ඒක ගැත්තට පස්සේ සමහර කට්ටිය ඒක අවිද්‍යාව ලොකුවටම ඉස්මතු කරමින් කටයුතු කරනවා. ඒ වගේම තව කට්ටියක් අපි ගත්තොත් එහෙම මේකේ අර අසභ්‍යකරණය වගේ වචන අරගෙන මේක අසභ්‍යකරණය නම් මේක මම අහනවා මේක මොකක්ද කියන එක. මම අහනවා මේ 2023 මේක සම්මත කරද්දී ඒ කට්ටිය කොහෙද හිටියේ කියන එක. එතකොට මේක එයාලට ප්‍රශ්නයක් නොවෙන්නත් මේක මේ ව්‍යවස්ථා අපි ගත්තා අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රශ්නයක් වෙන්නත් එතන තියෙන්නේ ඇත්තටම කුහකත්වය. තමන්ගේ නොදිනු බව, තමන්ගේ අපි ගත්තොත් අවිචාරවත් බව, තමන්ගේ ගල් යුගයේ පැවතගෙන අර අවිචාරවත් ගතිගුණ හින්දා මේ 6 වසර ප්‍රතිසංස්කරණය 2026 එන්න තිබ්බ එක නැති කළා. මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා කියන්නේ අපේ ජනාධිපතිතුමා ප්‍රතිපත්ති ප්‍රකාශනයේම අපි ඒකේ දක්වලම තියෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මේක අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා කියන එක. ඒ විශ්වාසයෙන් තමයි මෙතන බහුතරයක් ඡන්දය දුන්නේ, මෙතන බහුතරයක් වැඩ කටයුතු කළේ. ඉතින් ඒකින්ද මම කියනවා 2026 මේ 6 වසරට එන්න තිබ්බ ප්‍රතිසංස්කරණය අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන්න, ඒ වෙනුවෙන් පෙළ ගැහෙන්න. මොකද අපිට ඕනි වෙන්නේ මෙතන උපාධියක් ගත්ත පමණින් මෙතන රැකියා නැත උපාධිධාරී විරහිත උපාධිධාරීන් බිහි කිරීමට අපිට තව ඕනිකමක් නැහැ. මේක වෙන්න ඕනි 2000 අඩු ගානේ 2035 වෙද්දිවත් ලංකාව සංවර්ධනීය රටක් වෙන්න ඕන. තාම ලංකාව ඉන්නේ පහළ මැදි ආදායම් රටක් විදියට. කවදා ලංකාව ඉස්සරහට යන්නේ? ඉතින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න අනිවාර්යයෙන්ම 2026 වසරේදී 6 වසර ව්‍යවස්ථා අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කැබිනට් තීරණයක් මගින් හෝ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ විධායක බලතල පාවිච්චි කළා මේක අපේ ආදරණීය දරුවන්ට ලබා දෙන්න කියලා මා ඉල්ලා සිටිනවා ගුරුවරයෙක් විදියට. මම වෘත්තීය නීතිඥවරයෙක්. මම මීගම අධිකරණ කලාපය තුල කටයුතු කරනවා. ඒ වගේම මගේ දරුවා 2021 පළවෙනි වසරට පා තබලා 2026 වර්ෂයේ 6 වසරට පා තබපු දරුවෙක්. මේ දරුවන්ට 2021 ඉඳලා අධ්‍යාපනය ලබන්න ඉතාමත් අසීරුතා බාධක ගොඩක් තිබිච්ච දරුවන් කොට්ටාශයක් තමයි. මොකද 2021 එක වසරට ඇතුළත් වෙච්ච දවසේ ඉඳලා පාසල් අධ්‍යාපන කාලය මාස කිහිපයකට පමණයි සීමා වුණේ. මොකද කොවිඩ් වසංගතය නිසා මේ දරුවන්ගේ එක වසරේ කොටින්ම කියනවා නම් මේ දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා ගැනීමට තිබිච්ච අර සෙල්ලම් ගෙවල් ඒ වගේ ගොඩක් ඒ කටයුතු මගහැරිච්ච දරුවන් කොට්ටාසයක් මේ 2026 වර්ෂයේ 6 වසර කියන්නේ ඒ වගේ බාධක වලටම මුහුණ දුන්න ළමයි කණ්ඩායමක්. එතකොට ඒ වගේම ළමයි කණ්ඩායමකට මේ 2026 දී මේ නව ප්‍රතිසංස්කරණය ලබා දීලා ඒ ලබා දුන්න පොත් ටික කවර දාලා ඒ ළමයි අලුත් බලාපොරොත්තු ඇතුව පාසලට ඇතුළත් වෙලා ඉන්න වෙලාවේ මේක නැවත උරුදුරා ගැනීම ඉතාමත් ඛේදජනකයි. ආනුකම්පිතව සලකලා බලලා මේ දරුවන්ට 2026 දෙවන වාරයේදී හෝ මේ නව ප්‍රතිසංස්කරණය අපේ දරුවන් වෙනුවෙන් ලබා දෙන්න කියලා. බොහොම ස්තුතියි. මේක සමලිංගිකත්වය පිළිබඳව වචනයක් හරි සඳහන් වෙලා තියෙනවා නම් ඒ වචනය සඳහන් වෙලා තියෙන එක වැරදි නිවැරදි කිරීමක් කරගෙන අපිට ඕන තරම් ඉදිරියට යන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා මම හිතන විදිහට. මොනාම හරි වැරදක් තියෙනවා නම් ඒක නිවැරදි කර ගැනීමේ හැකියාව පවතිනවා. මොකද අපි කියන්නේ මම දැකලා තියෙනවා අපි අධ්‍යාපනය ලබන කාලවලදී මේ අධ්‍යාපන පොත්වල කොච්චර වැරදි තිබිලා තියෙනවද? ඒ වැරදි ඊළඟ සංස්කරණයේදී නිවැරදි කරනවා. මේ වැරද්ද මේ මාධ්‍ය හරහා අනවශ්‍ය පරිදි උලුප්පවන්න අවශ්‍ය නැහැ. ඒ දරුවා දැනගත්තෙත් මේ මාධ්‍ය නිසා. මම හිතන්නේ දෙමව්පිය හැටියට ගුරුවරුන් හැටියට අපේ වගකීම තමයි දරුවන්ට හොඳම දේ ලබා දෙන එක. මේ දරුවෝ විශේෂයෙන්ම ගොඩාක් පීඩනයන්ට ලක් වෙච්ච ළමයි කණ්ඩායමක් මේ 6 වසරේ 2026 ඉන්නේ. මම ඒක දැකලා තියෙනවා. මම අත්දැකපු තාත්තා කෙනෙක්. එතකොට මම බලාපොරොත්තු වෙනවා මේ දරුවන්ට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුලින් ඒ ළමයින්ට තියෙන විභාග මානසිකත්වය අඩු කරලා ළමයින්ට නිදහසේ
ක්‍රීඩාවන් වලට යොමු වෙන්න පුළුවන් හැකියාව සහ ප්‍රායෝගිකව යම් දේවල් වලට විද්‍යාත්මක පරීක්ෂණ ඒ වගේ දේවල් වලට ඇතුළත් වෙන්න පුළුවන් හැකියාව මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුල තියෙනවා. වැරදි තියෙන්න පුළුවන්. ඒ වැරදි නිවැරදි කරගෙන මේ වසරේදීම මේ ළමයින්ට මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මම ගුරුවරයෙක් වගේම 6 වසරට ඉන්න මගේ පුතා නියෝජනය කරන දෙමව්පියෙක්. එතකොට මම කියන්නේ අපේ දරුවන්ට මේ පොත් ටික දීලා අපේ මේ මොඩියුල් ටික ලබා දීලා ඒක දරුවෝ බලලා පිටකවර දාලා ලස්සනට සූදානම් වෙච්ච ඒ ළමයින්ගේ හීනේ බොඳ කරන්න එපා කියලා. මොකද මේගොල්ලෝ 10 බලාපොරොත්තු යන මේ අලුත් ප්‍රතිසංස්කරණයට එයාලා යොමු වුණේ ගුරුවරු පුහුණු කරලා ළමයින්ට මේක කියලා දීලා දෙමව්පියන්ව දැනුවත් කරලා මේ නව ප්‍රතිසංස්කරණයට යනවා කියලා ඒ දරුවන්ගේ ඔළුවට දාලා එයාලාගේ ඒ සිහින බොද කරන්න එපා. මොකද ඒගොල්ලන්ගේ මානසිකත්වය ගැන කතා කරන්න කවුරුත් නැහැ. දැන් මේ කතා කරන කට්ටිය ඉන්නවනේ මේක එපා කියලා. මේ එපා කියන කට්ටිය මේ ළමයි ගැන හිතන්නේ නැහැ. ළමයින්ගේ මේ ඇතිවලා තියෙන මානසික මට්ටම. ඒකට ඒගොල්ලන්ගේ මානසික මට්ටම විතරයි හිතන්නේ. මේ ළමයින්ට වෙන්නේ මොකද්ද? මේගොල්ලෝ මේ හම්බෙච්ච තෑග්ගක් වගේ දේ ආයි මේ උදුර ගන්න හදද්දී ඒගොල්ලන් කොච්චර මානසිකව වැටෙනවද කියලක ඒගොල්ලෝ කවුරුත් බලන්නේ නැහැ. අපි හිතමුකෝ මෙහෙම. දැන් ඒගොල්ලෝ කියනවා මේක එපා කියලා. මේක වැරදි අඩුපාඩු තියෙනවා කියලා. ඒගොල්ලෝ මේ දරුවන්ට ආදරයක් තියෙනවා නම් ඒගොල්ලෝ කරන්න ඕනේ ඒ නිවැරදි කරගන්න එපේ. ඒ අඩුපාඩු ඒවා නිවැරදි කරගන්න රජයට සහයෝගය දීලා මේවා දරුවන්ට ලබා දෙන්න ඕනේ. මේගොල්ලන්ගේ ඇත්තේ දරුවන්ට ආදරයක් නෙමෙයි තම තමන්ගේ අරමුණු ඉෂ්ට කරගන්න කැමැත්තක්. ඉතින් ඒක නිසා මම කියන්නේ ජනාධිපතිතුමාගෙන් සහ අගමැතිතුමියකින් ඉල්ලන්නේ මේ නව ප්‍රතිසංස්කරණය අපේ දරුවන්ට දෙන්න කියලා. මොකද ඒගොල්ලෝ දැන් ඔය එපා කියන අය අඩුම තරමේ මේ දෙමව්පියෙක්ද කියන එකවත් අඳුර ගන්න දන්නේ නැහැ. මේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ තනිකර දෙමව්පියෝ. මේකේ දේශපාලන එහෙම කිසිම කවුරුත් නැහැ. දේශපාලන වාසි ගන්න එහෙම අපි විපක්ෂයටවත් රජයටවත් ඒක විරුද්ධත්වයක් ප්‍රකාශ කරන එක නෙමෙයි මේ කරන්නේ. අපි කරන්නේ අපේ දරුවන්ට මේ අහිමි වෙන්න යන මේ නව ප්‍රතිසංස්කරණය මේ 2026 වසරේදීම ලබා දෙන්න කියලා. මොකද අර කට්ටියට මේ ඇවිල්ලා ඉන්න දෙමව්පිය කොටසක් කියලාවත් තේරුම් ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ ආණ්ඩු පක්ෂයයි කියලානේ. එහෙම කොටසක් මෙතන මේ ඉන්නේ අපි හැමෝම 6 වසරට යන්න ඉන්න දරුවන්ගේ දෙමව්පියෝ සහ ගුරුවරු විදියට දෙමව්පියෝ. එතකොට මම කියන්නේ මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය නැවත අපිට ලබා දෙන්න ජනාධිපතිතුමනි කියලා.